ටීවී එකට ප්ලග් කරාම HDMI පෝට් එකට ප්ලග් කරාට පස්සේදී මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. මෙතන Wi-Fi display කියලා නමයි පාස්වර්ඩ් එකයි මෙතන connected device ගන්න පෙන්නන මෙතන මාක් එකක් එනවා මෙතන device එකක් connect වෙලා තියෙනවා මෙතන 1 කියලා වැටෙනවා. මෙතන Wi-Fi connect කරන්න QR එක තියෙනවා. ඒ වගේම මේකට මේ ඔයාලට app එකක් කරහා connect වෙන්න පුළුවන්. ඒ app එකේ නමක් තියෙනවා. බලමු connect කරලා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලගේ phone එකේ Wi-Fi වලට යන්න. මෙතන Wi-Fi වලට ගියාම මෙතන පෙන්නනවා මෙන්න මේ නම. Wi-Fi display කියලා මේ TV එකේ මෙතන උඩ තියෙන අන්නේ නම පෙන්නනවා මේකේ. ඊට පස්සේදී ඒක මෙහෙම කනෙක්ට් කරන්න. පාස්වර්ඩ් එක ඉල්ලන එතන උඩ තියෙන පාස්වර්ඩ් එක. අන්නේ පාස්වර්ඩ් එක එකේ ඉඳලා 8 යනකම් තියෙන්නේ. අන්න ඒක මෙතන ටයිප් කරන්න. ඊට පස්සේදී කනෙක්ට් වෙනවා. කනෙක්ටිං කියලා වැටෙනවා. කනෙක්ට් වුණා. මෙතනින් උඩින් වැටේ no internet access කියලා. ඒක ගැටලුවක් කරගන්න එපා. මේ වැටෙනවා no internet access කියලා. ඊපස්සේ මෙහෙම බෑක් යන්න. බෑක් ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න. settings වලට ගිහිල්ලා මෙතන search කරන්න ඔයාගේ ෆෝන් එකේ mirror casting option වල තියෙන නම. මේ ෆෝන් එකේ නම් wireless projection සමහර ඒවායි cast සමහර ඒවායි mirror casting ඒ වගේ ඇත්තේ මම search කරලා wireless projection වෙනවා search කරන්න. search කරලා මෙතන on කරන්න. මේක off වෙලා ඇත්තේ මෙතන on කරන්න. on කරුවට පස්සේදී searching for device කියලා වැටෙනවා. එතකොට වැටේ මෙතන Wi-Fi display කියලා ඔයාගේ TV එකේ මෙන්න මේ නමත් එක්ක මේකේ වැටේවි ඒ නමම. අන්න ඒක ක්ලික් කරන්න. මම චුටි වෙලාවක් ඉන්න. කනෙක්ටිං කියලා එතන යට ගන්නවා. අන්න එතකොට දැන් කනෙක්ට් වෙලා ෆෝන් එක TV එකේ පේනවා ඔයාගේ ෆෝන් එක. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙහෙම ගියා YouTube එකට යන්න. කැමති වීඩියෝ එකක් දාගන්න. හරි බලන්න. ෆෝන් එකේ මේ ප්ලේ වෙන එක TV එකේ මේ විදිහට full screen play වෙනවා. sound එකත් TV එකෙන්ම තමයි ඇහෙන්නේ. sound එක ඇහෙන්නේ TV එකෙන්මයි. TV එකේ full screen full HD play වෙනවා. හරි. දැන් මේ විදිහට කනෙක්ට් කරගන්න පුළුවන්. එතකොට ඔයාලා මතක තියාගන්න මේකේ මේ ෆෝන් එක පාවිච්චි කරනකොට සමහරවිට මේ කනෙක්ටිං කියලා වැටලා ටික වෙලාවක් තිබෙන මැසේජ් එකක් ඒවි Wi-Fi router එක මේ මේ device එක reset කරන්න කියලා. අන්නේ මැසේජ් එකක් ආවොතින් ෆෝන් එක device එක on එකේම තියෙද්දි TV එකේ display පාට screen එක තියෙද්දි මෙන්න මේක ටික වෙලාවක් ඔබාගෙන ඉන්න display TV එකේ display එක off වෙලා on වෙනකම්. ඊට පස්සේදී ආපහු මුල ඉඳලම අර මෙන්න මේ බටන් එක මුල ඉඳලම අර වගේම try කරන්න connect වෙවි. ඔයාලගේ ඒ connect වෙන්නේ නැති වෙන්න ඒ කියන්නේ අතන display එක පෙන්නනවා නම් connect වෙන්නේ නැති වෙන ප්‍රධානම හේතුවක් තමයි මේ Android සමහර ෆෝන් වල තියෙන security features. සමහර app අරගෙන ඔයාලා ඒවා block වෙලා තියෙන්නේ. ඒක නිසා ෆෝන් එක reset කරලා තමයි බලන්න වෙන්නේ. මොකද මේ iPhone වල නම් කිසිම ගැටලුවක් එන්නේ නැහැ. Android වල අර ගැටලු වෙනවා ෆෝන් එක slow වුණාට පස්සේදී වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ හිමින් යන්නේ.
ඒක අර ෆෝන් එකේ ස්පීඩ් එකත් බලපානවා. ඔයාගේ ෆෝන් එක ස්ටෝරේජ් එක ෆුල් වෙලා ස්ලෝ වෙලා නම් අමාරුයි මේක මේ මොකද ෂෙයා වෙනවනේ. ඒකටත් RAM එකෙන් කොටසක් ගන්නවා මේ කාස්ටිං වලටත්. එතකොට ස්ලෝ වෙනවා. ඒ හින්දා මේ ෆෝන් එක පොඩ්ඩක් ෆ්‍රී තියාගන්න. අර වගේ කනෙක්ටඩ් නැත්නම් ෆෝන් එක රීසෙට් කරලා බලන්න. අර අතර වයර්ලස් ඩිස්ප්ලේ එක පෙන්නනවා නම් ඩිවයිස් එකේ ගැටලුවක් නැහැ. ඩිවයිස් එක හොඳයි. ගැටලුව තියෙන්නේ ඔයාගේ ෆෝන් එක කනෙක්ටඩ් නැති එහෙම පෙන්නලා කනෙක්ටඩ් නැතුව තියෙනවා. ඔයාගේ ෆෝන් එකේ එක්ක සිකියුරිටි ෆීචර් එකක් අනවශ්‍යයක් හරියට මොනවා හරි අරගෙන බ්ලොක් වෙලා තියෙන්නේ. එහෙම තියෙනවා. එතකොට අර වයර්ලස් ප්‍රොජෙක්ෂන් වලට ගියාම මෙතන දැන් මගේ ගොඩක් මේවා තියෙන හින්දා මේ පෙන්නනවා. සර්චින් කියලා වැටලා නෝ ඩිවයිස් කියලා වැටලා පෙන්නයි මෙතන මේ ඩිස්ප්ලේ එකේ. එහෙම වෙන්නේ මෙතන උඩ තියෙනවා එහෙම චිත් තුන. අන්න එතන මෙතන ටික් එක දාන්න. මෙන්න සෝරි. මෙන්න මෙහෙම මේ no nearby wireless display කියලා found කියලා මේක පෙන්නනවා. එහෙම පෙන්නන්නේ මෙන්න මෙතන අනිවාර්යෙන් තියෙනවා ටික් තුන. අන්න ඒ ටික් තුන ටික් එකක් දැම්මම ඔයාලගේ තියෙන wireless display ටික චූටි වෙලාවකින් පෙන්නනවා. අනිවාර්යෙන් මේ ටික් එක දාන්න ඕනේ. මේක දාන්න නැතුව මට සමහර කට්ටිය කෝල් කරනවා වුණ තරම්. හරි ඔක්කොම අර විදිහට කරලා වයර්ලස් ප්‍රොජෙක්ෂන් හරි කාස්ටිං හරි ෆෝන් එකේ තියෙන ඔප්ෂන් එකට ගිහලා මෙන්න මෙහෙම තමයි වැටෙන්නේ. මෙහෙම වැටෙන මෙන්න මෙහෙම ටික් තුනක් තියෙනවා. ටික් තුනක් හරි කොහේ හරි යටින් හරි Android වල මම කියවනේ එක ෆෝන් වලට එක සෙටින් එක මට හොයාගන්න තමයි කාටවත් මේ ෆෝන් එකේ මොඩල් එක කිව්වට හොයාගන්න බෑ. තමන් තමයි තමන්ගේ ෆෝන් එකේ සෙටින් තියෙන තැන දන්නේ. මේ මෙතන ටික් තුන මෙතන මේක නම් මෙහෙම ටික් තුන ටික් කරලා මෙහෙම ටික් එක දාපු ගමන් මේ ප්‍රොජෙක්ෂන් වයර්ලස් ඩිස්ප්ලේ ඔක්කොම වැටෙනවා. සමහර ෆෝන් වල මෙතන යට ඇති සෙටින් කියලා ඇති. නැත්තම් මොකක් හරි රවුමක් හරි දැතිරෝධයක් වගේ එකක් හරි ඇති. මම සරලම විදිහට කියන්නේ. අන්න එතනින් මේ ටික් එක දාගන්න. සමහර බෝඩ් වල මේ ටික් එක දාන්න ඕනේ නිකම්ම කාස්ටිං කියලා වැටලා ඔක්කොම පෙන්නනවා. ඒ පෙන්නන්නේ ෆෝන් එකේ සපෝට් නම් විතරයි. මේක හොඳට මතක තියාගන්න. අනිත් එක මේ ඩිවයිස් ඔක්කොම එක වගේ. හැමෝම විකුණන ඩිවයිස් ඔක්කොම එක වගේ. හැබැයි සෙටින් වෙනස්. ඒ නිසා මම කියන්නේ මේ සෙටින්ග්ස් මේ පාවිච්චි කරන විදිහ කිව්වේ මේ ටෙක් මාර්ට් එකෙන් දෙන මෙන්න මේ Chromecast එක ගැන විතරයි. ඒක නිසා මේක මේ අනිත් මේක ඩිස්ප්ලේ එක දැන් අනිත් වෙන ඒවායි ඩිස්ප්ලේ එක ප්ලග් කරාම පෙන්වන්නේ වෙන විදිහකට. අර වගේ ස්ක්‍රීන් එකක් නෙවෙයි වෙන නමක් එක්ක වෙන විදිහකට පෙන්වන්නේ. ඒක නිසා මේක මේ ටෙක් මාර්ට් එකෙන් අපි ඔයාලට දෙන Chromecast එක ගැන. මේක තමයි සම්පූර්ණ රිවිව් එක. ගැටලුවක් එන්න විදියක් නැහැ කොහොමද මම හැම කරුණක්ම විස්තර කරා. අනිවාර්යෙන් අර මං කිව්වේ වයර්ලස් ඩිස්ප්ලේ වල අර කොහේ හරි උඩින් තියෙන අර ටික් මාක් එක නැති වුණොත් විතරයි මෙන්න මෙතන මේක දාලා නැති වුණොත් විතරයි වයර්ලස් ඩිස්ප්ලේ වල හරි කාස්ටිං වල හරි අරක නෝ ඩිවයිස් කියලා පෙන්නන්නේ. මොකද ඩිස්ප්ලේ එකේ දකුණු අත පැත්තේ උඩ කොනේ අර මම ඔයාලට කලින් පෙන්නුවානේ. අන්න එතන අර බිඳුව කියලා තැන එක වැටලා තියෙනවා නම් ඔයාගේ ෆෝන් එක ඒකට කනෙක්ට් වෙලා. එතකොට මෙතන අනිවාර්යෙන් පෙන්නනවා. ඒක නිසා මෙන්න මෙතන මෙහෙම මේ ස්ක්‍රීන් එකේ no device කියලා පෙන්නනවා නම් වයර්ලස් ඩිස්ප්ලේ කියලා. මෙතන කොහේ හරි කොනක ඇති මෙන්න මේ වගේ ටික් එකක් මාක් කරන්න. enable කරන්න. වයර්ලස් ඩිස්ප්ලේ enable කියලා ටික් එකක් ඇති. මොනවා හරි මේ එක ෆෝන් වලින් සෙටින් වෙනස්. මෙන්න මේ වගේ දැතිරෝධ මාක් එකක් මෙතන උඩ ඇති තියුණු නැතුව අන්න ඒ වගේ මේව කරගන්න. එකපාර කනෙක්ට් වුනේ නැත්නම් දෙපාරක් තුන් පාරක් try කරන්න. මොකද මේ ෆෝන් එක ඒක ෆස්ට් ටයිම් විතරයි. අනිත් එක මේ ෆෝන් එක ස්පේස් ෆ්‍රී තියාගන්න ස්ලෝ වෙලා නම් අමාරුයි වීඩියෝ එක බලන්න ලැග් වෙනවා හිර වෙනවා ඒ වගේ ගැටලු වෙනවා මොකද මොබයිල් ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට මේ වෙනවා රෙකමන්ඩ් කරලා කියන්න බෑ iPhone එක නම් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ මොකද ඒගොල්ලන්ගේ ලෝකෙ කොහෙ ගියත් ඒ ෆෝන් එකේ සෙටින් එකයි ස්ලෝ වෙන්නේ නැහැ Android වල ගැටලු තියෙන හින්දා තමයි එහෙම වෙන්නේ මේකට මෙහෙම මැනුවල් එකකුත් එනවා මම මේ කියන ඔක්කොම මේක තියෙනවා ඉන්ස්ටෝල් කරන විදිය තියෙනවා ඉතින් iPhone එකට iPad එකට කනෙක්ට් කරන විදිය Android වලට Mac වලට Windows වලට මේ ඔක්කොම මේක තියෙනවා හොඳට කියලා බලුවත් වලට මේක පාවිච්චි කරන්න පුළුවන් අනිත් හොඳම දේ තමයි ඔයාලා මේක මිලදී ගන්නවා නම් මගෙන් නෙවෙයි ටෙක් මාර්ට් එකකින් නෙවෙයි කොහෙන් හරි ඔයාගේ ෆෝන් එකට කාස්ටිං සපෝට් කරනවද ඒ කියන්නේ ස්ක්‍රීන් ෂෙයාරින් සපෝට් කරනවද කියලා හොඳට බලලා කියලා
මිලදී ගන්න. මොකද මේක ඇවිල්ලා ඩිස්ප්ලේ එකේ ඔයාට ඇවිල්ලා කව කුරියකින් ඩිස්ප්ලේ එකේ ස්ක්‍රීන් එක පෙන්වන්නේ නැත්තම් සමහර අය මෙන්න මේක විතරයි එවන්නේ. ඔයාලා Wi-Fi router එකක් ගන්න මේක කරන්ට් එකට ගහලා ඔයාට ඒක router එකක් තියෙන්න ඕනේ මේක විතරක් කිව්වොත්. ඒක හින්දා තමයි අපි මේ device දෙකම එවන්නේ. දැන් අපි විතරයි මේක එවන්නේ මේකත් එක්ක. සමහර අය මෙන්න මේක විතරයි මේ box එකේ තියෙන මේක විතරයි. එහෙනම් අපි මේ දෙකම එවනවා. මේක අත්‍යවශ්‍යයි. මොකද මේක නැතුනොත් ඔයාලට Wi-Fi router එකක් තියෙන්න ඕනේ. මේක තියෙනවා නම් direct connect කරන්න පුළුවන්. මේ දෙකම එවනවා අපි. සමහර page වල මේක විතරයි එවන්නේ. ඒ මේ මොකක් කිව්වත් මේවත් කිව්වත් ඔයාගේ ෆෝන් එකේ setting නැත්තම් casting support නැත්තම් මේ device එක ගන්න එපා. අරගෙන මේක එවපු කෙනාට බහින්නත් එපා මේ වැඩ කරන්නේ කියලා. මොකද ඉස්සෙල්ලා ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ capability එක බලලා විතරක් කෝඩ් එකක් දාන්න. බොහොම ස්තුතියි.